හායි යාළුවනේ. මම අද ආවා මගේ යාළුවගේ ආච්චිලා ගමේ. ඇත්තටම ඒ ගම නම් හරිම ලස්සනයි. ඒ වගේම ගොඩක් සීතලයි. අපි මේ දැන් යන්නේ ලස්සන ඔයක නාන්න. අපේ ආච්චිලා දෙන්නත් එක්ක තමයි අපි දෙන්න යන්නේ. පාර පුරාම වියලි කොළ වැටිලා හිරු එළිය ගස්වැල් අතරින් එනවා. ඒක නම් හරිම ලස්සන දර්ශනයක්. ඔන්න ඉතින් අපි කතාවෙන් ඔය ළඟටත් ආවා. වැස්ස දවසට නම් මේ වගේ කූඩැල්ලොත් ඉන්නවලු. අපි ගියේ වැස්ස දවසට නෙවෙයි. ඒ නිසා කූඩැල්ලෝ නැහැ. ආච්චිලා දෙන්න නාද්දි අපි දෙන්න යනවා පොඩ්ඩක් වටපිටාවේ ඇවිදින්න. අපි දෙන්න හරි ආසාවෙන් තමයි මේ ඇවිදින්නේ. මේ අවට ගල් තලාවකුත් තියෙනවා. ඒකත් එක්කම අක්කපාන, කීකිරිඳිය වගේ ඖෂධ වර්ග හිම ගොඩක් තියෙනවා. ඒ වගේම චූටි ලස්සන පාට කැලෑමල් වර්ග ගොඩාක් මේ හරියේ තිබුණා. ඔක වීඩියෝ කරගෙන යම් පල්ලෙහාට මම තේරෙන්නේ. හරියට හරියට යනවා. නෑ මෙතන පල්ලෙහාට. දැන් ෆෝන් එක බෑග් එකට දාගෙනሄදෙන්න. ඉතල දෙක විස්තර දෙකක්. මිනිස්සු ඔය ඉන්නේ. ගාලා ගන්න. නෑ. මෙතන දැන් තමයි පාන්නේ මේකට. ආ. අපි පොඩි කාලේ නෑ කලින් මේ ගෙදර නැන්ද. මෙතන නාන තිබ්බ හවස් වෙලානේ. මේ ඔයේ වතුර ගලන සද්දය ඇහෙනකොට හිතට මාරම සැහැල්ලුවක් දැනෙන්නේ. මට මේ වෙලාවේ ඇත්තටම හිතුණා මේ ගම්වල මිනිස්සු ගෙවන්නේ කොච්චර ලස්සන ජීවිතයක්ද කියලා. ඒක හරිම සරල ජීවිතයක්. ඒ අයගේ හිතවල අවංක ආදරය, සෙනෙහස, කරුණාව හිතවල පිරලා තිබුණා කියලා තමයි මට නම් දැනුනේ. එහෙනම් මම වීඩියෝ මෙතනින් නතර කරනවා. බයි.